ගරු අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය හරිනී අමරසූරිය මහත්මිය විසින් මඩකලපුවේදී ප්‍රකාශයක් කරා පාසල් දෙක දක්වා දීර්ඝ කිරීම පිළිබඳව කිසිම කෙනෙකුගේ විරෝධතාවයක් නොමැති බව. මට කියන්න එකක් තියෙනවා. එතුමියගේ කන් ඇසීමත් ඇත්පෙනීමත් දැන් දුර්වලද කියලා අක්ෂ වෛද්‍යවරයෙකු සහ කන් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂා කරගන්න. මේ රටේ සංවිධානය වූ සියලුම ගුරු විදුහල්පති වෘත්තීය සමිති ගුරු විදුහල්පතිවරුන්ගේ හඬ නගමින් කියනවා මේ පාසල් වේලාව දෙක දක්වා වැඩි කිරීම කිසිම විද්‍යාත්මක හෝ මනෝවිද්‍යාත්මක පදනමක් නැහැ. ඒ වගේම එවැනි කාලයේ දීර්ඝ කිරීම සඳහා අවශ්‍ය යටිපත්තල පහසුකම් සකස් වෙලා නැහැ. පාසල් එක හා සමානව ව්‍යාප්ත වෙලා ඇත්තේ නැහැ කියන මේ කරුණු දිගින් දිගටම කියාගෙන ආවා. ඒ වගේම අධික ජනගහනයක් සිටින කොළඹ, ගාල්ල, මාතර සහ කුරුණෑගල, මහනුවර කියන නගර ගත්තම මේ නාගරික ආශ්‍රිත පාසල්වල ළමයින් ඈත ප්‍රදේශවලින් ප්‍රවාහනය වීම නිසා අධික තදබල ටැපික් එකක් වාහන තෙරපීමක් තියෙනවා අපිට දකින්න ලැබෙනවා. මේ කියන කරුණු වලට ගත්ත කාරණා මොනවද කියලා ජනතාවට පැහැදිලි කරලා නැහැ. ඒවට මොනවද ගත්ත විසඳුම් කියන එක පැහැදිලි කරලා නැහැ. එතකොට පැය 6:00ක් 7ක් මේ ළමයින්ට මනෝවිද්‍යාත්මකව ධාරණය කර ගැනීමේ හැකියාව තියනවාද කියන එක පිළිබඳව කරපු ගවේෂණයක් මොකක්ද කියලා එකක් කියන්නේ කියලා හරිනී අමරසූරිට මම අභියෝග කරනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා කරන ලද අත්හදා බැලීම කුමක්ද? ඒ පිළිබඳව අධ්‍යාපනඥයින් කරපු පරිශන මොනවද? ඔවුන් ඒ සඳහා දැක් වූ අදහස් මොනවද? එක පැත්තකින්. අනෙක් පැත්තෙන් ජනතාවගේ අදහස් මොනවද කියන එක කියලා ඔප්පු කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නේ විසඳා ගන්න පුළුවන්. ඒ නිසා පාසල් 2:30 දක්වා කාලය වැඩි කිරීම තුලින් පළවෙනි කාරණේ තමයි පැය භාගයක් නෙවෙයි පැයක් නිස්කාරණේ ගත වෙනවා අධික ලෙස වෙහෙසටපත් වුණු දරුවන්ට ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් නැති නිසා. ඒ නිසා මේ පිළිබඳව පරිශන කරලා තියෙන්නේ පියාජි, රූසෝ වැනි අධ්‍යාපනඥයෝ, මහත්මා ගාන්ධි, ඒ වගේම සිංගප්පූරුවේ හිටපු අගමැතිතුමා, මේ වගේ විදේශීය අය. ලංකාවෙත් මේ පිළිබඳව ගවේෂණයක වාර්තා ගණනාවක් තියෙනවා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ කබඩවල. කරුණා කරලා රට හැමතැනම ගිහිල්ලා පච වපුරන්නේ නැතුව හරණී අමරසූරිය ගිහිල්ලා මහාචාර්යවරියක්ද කොහෙද නම් ඔය කියන අධ්‍යාපන වාර්තා අධ්‍යයනය කළින්. ඒ පැහැදිලිව මම කියන්නේ. මේ වාර්තා අධ්‍යයනය කළින්. මේවට වියදම් මේවා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර ඒවා අධ්‍යයනය කළා. ඊළඟට මේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින සංවිධානය කියන අදහස් අහුම්කන් දීලා බොහොම හොඳයි කියලා යන න්‍යාය තමයි මෙතුමියගේ තියෙන්නේ. විවිධ අවස්ථාවල වෘත්තීය සමිති, වෘත්තිකීන්ගේ සංවිධාන, අධ්‍යාපනඥයින් මේ පිළිබඳව කතිකාවන් ඇති කරලා ඔවුන්ට ඇයට අවබෝධ කළ දුන්නා. බොහොම හොඳයි කියලා Taman නොදන්නා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපේ මේ මාසේ 7 වෙනිදා වෙනකොට පාසල් වේලාව දීර්ඝ කිරීම පිළිබඳව රජයේ මේ යෝජනාව හකුලා ගත්තේ නැත්නම් ජනවාරි ඊළඟ වාරයේ ආරම්භයේදී විභාග කටයුතු අවසන් වීමෙන් පසු අපි දරුවන් පැත්තෙන් ඉන්නේ. අපි දරුවන්ගේ විභාග ගැන සංවේදී. ඒ නිසා ඒවා ඉවරින් වහාම නව පාසල් වාරය ආරම්භ වුවාම සමස්ත වෘත්තීය සමිති ඒකාබද්ධව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේක දැනුවත් කිරීම සඳහා අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක පළවෙනි පියවර හැටියට. අඛණ්ඩ කියන එක එක දිගට නෙවෙයි. එක දිගට විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග වලට පිවිසෙනවා. එහි ආරම්භක පියවර හැටියට මේ පාසල් නිමාඩු කාලයෙන් පසුව
වාර විභාග අවසන් වූ වහාම එක් දින සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසනවයි කෙනෙක් ප්‍රකාශ කරන්නට කැමති. මේ වෙනකොට මූලික සාකච්ඡා ඒ සඳහා තියෙනවා. ඒ දින මර්ධනය වෙන්න පුළුවන්, බලහත්කාරකම් වෙන්න පුළුවන්. ඒ වගේම බිය ගැන්වීම වෙන්න පුළුවන්. මේ සියල්ලටම මේ ගුරුවරු සූදානම් වෙලා ඉන්නේ ඒ සඳහා සැදී පැහැදී සිටින්නේ. ඒ නිසා ඒ ක්‍රියාමාර්ගයට අපි අභියෝගයක් නැහැ අපිට කෙලිම මුහුණ දෙනවා මේ ප්‍රතිසංස්කරණ වල දරුවට වෙන අසාධාරණකම්. දරුවා පැත්තෙනුත් හිතලා ඒ වගේම ගුරු විදුහල්පතිවරුන් පැත්තෙනුත් හිතලා මේවා සංශෝධනය කරගෙන ක්‍රියාත්මක කරන්න. එහෙම නැත්නම් අපේ වෘත්තීය ක්‍රියාමාර්ග දීප්තියක් ක්‍රියාත්මක කරනවා.